හැමෝටම සුබ දවසක්. අපි අද යන්න කියලා පිටත් උනේ බැලුම්ගලට. දැන් නම් වෙලාව 12ත් පහු වෙලා තියෙන්නේ. හොඳටම වහින්න පටන් ගත්තා. අද බස් එකේ ආවේ අපි. කිසාන් නනා ඉස්සරහ. අද අපිත් කිසාන් ඉන්නවා. අද අපිත් කලුත් යාළුවෙක් ඉන්නවා කලිදු. අපි දන්නේ නැහැ උඩටම යන්න පුළුවන් වේද කියලා ඇස්සත් එක්ක. ඒ පුළුවන් දුරක් යා. ගිහලා එන තාට ඉස්සරහින් හමුවෙමු ආයි. අපි දැන් මේ බැලුම්ගල පන්සල් ළඟ ඉන්නේ. මේ පැත්තෙන් තමයි මම හිතන්නේ යන්න දෙන්නේ නේද? ඉතින් කොයි පැත්තෙන්ද යන්න දෙන්නේ? ඉස්සරහට. අපරාට මේ මොනවත් පේන්නේ මීදුනේ. අපි යන්නේ ට්‍රෙස්නේ. බලමු මොකක් කරි. සහනයක් හම්බෙයිද කියලා. එතනද නෑ අන්න වටේ තමයි අපි ඇවිල්ලා ඉන්නේ බැලුම්ගලට. මම හිතන්නේ අරකට බැලුම්ගලේ කෑල්ලක් වගේ නේ. එතන තමයි හරිතනේ ඇත්තේ බං. එහෙට අවුලන්නේ එහෙ සුද්ධ කරලා තියෙන්නේ. එහෙ සුද්ධ කරලාද බං තියෙන්නේ? ඔයද? අර ගහ යට ගලක්ද බං තියෙන්නේ? ඔය මේ මෙතන ගහ යට. ඔයාලට මේ හරියෙන් පේනවා මේ කෝච්චි පාර. ඒ වගේ මෙතනින් මේ හරියෙන් තව ටිකක් මෙහාට වෙන්න පේනවා මේ කොළඹනුවර පාර. මේ ඇහැ පියවි හැන්න හොඳට පේනවා. කැමරාව නම් ෂුවර් නැහැ පේද කියලා. මීදුමත් එක්ක. අර හරියට මීදුම් බානවා. මෙතන. අර ඉන්දියාව පේනවා. ඉන්දියාව පේනවා. ඉන්දියාවට යමු කොයිද? දැසම කියලා නේ අපි මේ නූලසයක් කන්න හදන්නේ. මෙතන තමයි නූලසය හදන්න යන්නේ. වහිනා හොඳටම. කරන්න දෙයක් නැහැ බඩගින්න. අපි කරනවා නූඩ්ලස්. දැන් මේ නූඩ්ලස් එක හදන ගමන් ඉන්නේ තාම. ඉන්න බෑ කොට ඇතුළට දුමාවම. පට්ටමාරුවක් තියෙන්නේ. ඒ බාඩ කොල්ල වැඩ. අපි දැන් මේ කාලා හැම ඉවරනා මේ වැස්සත් එහෙමම අඩු වුණා. මේ බලන්න මේ පැත්තෙන් ලස්සන view එකක් පේනවා. ඒ ගෑම්පට ඉන්නවා. ආතත් පොඩ්ඩක් පැහැදිලි වෙලා මේ පැත්තේ ඉස්සල්ලා මේ හරිය ටික පෙවුන්නේ නැහැ කඳු ටික. අර හෙට යනකම්. මේ බලන්න මේ පැත්තෙන් පේන ලස්සන. මේ පැත්තෙන් තියෙන උඩින් මේ පැත්තෙන් ටවර් එකක් තියෙනවා. ඒ වගේම අර පැත්තේ තියෙනවා මේ ඒකට යන්න පුළුවන් ඉතින් දැන් වෙලාව නැහැ 4යි ගණක් වෙලාව. මොකද හිතෙන්නේ කලිදු අද දවසේ? මොකද හිතෙන්නේ වාට? හොඳයි. හොඳයි. එමුන්නේ අපේ නේ. වාට මොකද හිතෙන්නේ අද දවස ගැන? මටත් දවස හොඳයි. හොඳයි නේද? ආය ගැම්මයි. අපේ වෙලාවට මුලින්ම වැස්සා. වැස්සේ නැහැ. දැන් පායලා තියෙන්නේ. වැස්ස කියන්නේ සෙලේන මනස. අපි දැන් මේ බැලුම් ගලින් යන්න කියලා බැලුවේ 4 රත් ළඟ හන්දා. මේ වහින්න තෙන්නේ. අපි යන් එහෙනම්. මේ පැත්තෙනුත් මේ පල්ලට යන්න බලුවා. වෙලාව මදි මේ වැස්ස හන්දා. යන්නේ නැහැ කොහොමද? යන්. යුත්තේ මාරුයි. අර පැත්තේ ලස්සන view එකක් කොහොමද පේනවා. නිකල්ද මේ කන්දක මැදින් ලස්සන කන්සෙප්ට් එකක් පේනවා. මේ පැත්තෙන් මං හිතන්නේ කෑගල්ල. මේ හැරියෙන් තමයි මේ කෝච්චි පාර තියෙන්නේ. මේ හැරියෙන් කොළඹ නුවර පාර තියෙනවා. අපි දැන් බැලුම් ගලින් යන්න හදන්නේ. කට්ටිය නම් ඉස්සර වුණා. අපි එන්න හදද්දි හොඳට පායලක් තියෙනවා.
හරියට ඕන් දැන් අර මේ අර නියොන් ලයිට් එක වලට වාසේ පාට මාරනවා දැන් ඒ වුණොත් ඉන්න නෑ ඉන්න පාට මුදල්ද ඔව් කලිස් වයි රේඩියම් වගේ වෙන සීන් එකක් තියෙනවා තව යන්නේ අර දෙන්නේ ඉන්දියාව අර අතන ලස්සන කල් ටිකක් පේනවනේ ඉන්දියාවදී ඒ ඉන්දියාව ඉන්දියාවට ආවත පාකිස්තාන අර මිසයිල් එකක් ගේද ini